ආහාර නොගෙන ඉන්නේ ඔහු විසින්. එතකොට ආහාර ගත්තොත් ඒක ඔහුට හොඳයි. සර්ගේ අත ආයි ඉදිමිලා හොඳටම මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. ඉතින් කටින් ආහාර ගැනීම තමයි ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. ඉතුරු ක්‍රම වලින් පෝෂණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා නැහැ. සුරේෂ් තාම කන්නේ බොන්නේ නැහැ. හැබැයි අර කැනියුලා ඉන්ෆෙක්ෂන් එක හින්දා කැනියුලායිස් අයින් කරපු හින්දා එයාව ජීවත් කරවන්න අවශ්‍ය උපරිම ස්ටෙප්ස් ගන්නවා ඩොක්ටර්ස්ලා. ලේ දැන් එක්තරා වෙලාවක මේ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය දීලා එක හිටි හැටියේම හිටපු බුද්ධිපදානී සුරේෂ් සලේ මහතා ගැන මේ දවස්වල හැමෝම කතා කරන මාතෘකාවක්. මේ වෙන විට සුරේෂ් සලේ මහතා ජාතික රෝහලේ පිටිකාර ලැබමින් සිටිනවා කියන කාරණාව තමයි වාර්තා වන්නේ. මේ වෙන විට දින 13ක් හෝ දින 14ක් ගත වෙලා තියෙනවා කියන කාරණාව මේ වෙන විට වාර්තා වෙනවා. ඔහු තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වෙමින් සිටිනවා කියන කාරණාව තමයි ජාතික රෝහල පැත්තෙන් අපිට වාර්තා වන්නේ. කෙසේ වෙතත් අපි දැක්කා පසුගිය දින කීපය තුලම සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනින් දින අයහපත් තත්ත්වයට හැරමින් තිබෙනවා කියන කාරණාව තමයි ඇය සඳහන් කළේ. මේ වෙනුවට අතපය පවා වැඩ කරන්නේ නැති තත්ත්වයක් වගේ තමයි පේන්නේ කියන කාරණාව ඇය සඳහන් කළේ. දිගින් දිගටම ඇඳේ සිටීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබෙනවා කියන කාරණාවත් ඇය සඳහන් කළා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා තිබෙන්නේ සුරේෂ් සලේ මහතා කටින් ආහාර ගත්තේ නැති වුණාට වෙනත් මාර්ග හරහා උට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා කියන කාරණාව තමයි ඔහු සඳහන් කළේ. වෙනත් ක්‍රමවේද හරහා ප්‍රතිකාර ලබා ගැනීම සුරේෂ් සලේ මහතා ප්‍රතික්ෂේප කරලා නැහැ කියන කාරණාව තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඔහු ළඟ තිබෙන තොරතුරු නැත්නම් විමර්ශන කණ්ඩායම් වලට ලබා දිය යුතුයි කියන කාරණාව තමයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. ඒ වගේම තමයි අපි දැක්කා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා මේ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මාලිකා කන්දේ මහේස්ත්‍රාත් වරයා සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා. වාර්තා වෙන තොරතුරු වලට අනුව නම් මහේස්ත්‍රාත්වරයාටත් සුරේෂ් සලේ මහතා සඳහන් කර තිබෙන්නේ මෙවැනි වද හිංසා දෙන තැනකට නැවත Taman යෑමට අකමැති කියන කාරණාව තමයි සුරේෂ් සලේ මහතා හිටපු බුද්ධි ප්‍රධානියා මාලිකා කන්ද මහේස්ත්‍රාත්වරයාට සඳහන් කරලා තිබෙන්නේ. කෙසේ නමුත් ඔහු මුකෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළත් ජාතික රෝහලේදී එකක් අපි IV අපි රුධිරය හරහා ලබා දෙන පෝෂණය සහ අනිත් පැත්තෙන් අපි NG එකක් දාලා මේ ටියුබ් එකක් හරහා ඒ පෝෂණය ලබා දෙනවා. මොකද ඔහු කටින් ආහාර ගැනීම තමයි ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. ඉතුරු ක්‍රම වලින් පෝෂණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා නැහැ. ඉතින් සාමාන්‍ය නැත්තම් දවස් 12ක් 13ක් විතර ෆාස්ටිං ඉන්නකොට ওই තත්ත්වෙකින් ඉන්න බෑ. ඉතින් මම හිතන්නේ තීරුමක් නැති වැඩක්. ඔහු කළ යුතුව තිබෙන්නේ අපරාධ සහායකයන් සහ අපරාධ තොරතුරු ආරක්ෂා කිරීම නොවේ. පරීක්ෂණවලට සහාය ලබා දෙන හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් සහ රජ නිලධාරියෙක් හැටියට Taman දන්නා තොරතුරු සියලු නිලධාරීන්ට ඉදිරිපත් කිරීම. ඔහු නිවැරදි නම් ඒ තොරතුරු රටට ඉතාම වැදගත් වෙනවා. ඔහුට එතකොට කිසි අපරාධකරුවෙක් ආරක්ෂා කරන උවමනාවක් කෙරෙන්නේ නැහැ. සර්ගේ අත ආයි ඉදිමිලා හොඳටම මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. ඉතින් ඒකට මේ දැන් ඉන්ජෙක්ෂන්ස් ගහනවා ඩොක්ටර්ස්ලා ට්‍රීට් කරනවා. ඒක ඔව් බඩට ඉන්ජෙක්ෂන් ගහන්නේ අතේ මේ රුධිර කැටි මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. මම හිතන්නේ ඒ හින්දා තමයි හොයාගන්න නැත්තේ ඒක. බ්ලඩ් ක්ලොට්ස් තියෙනවා කියලා. මොකද අත ආයි හොඳටම ඉදිමිලා. මම කියන්න අතපය වැඩ කරන්නේ නැහැ කියලා ඇඳේම තියලානේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මං අද උදේ බලන්න ගියා. ඉතින් සුරේෂ් තාම කන්නේ බොන්නේ නැහැ. හැබැයි අර කැනියුලා ඉන්ෆෙක්ෂන් එක හින්දා කැනියුලායිස් අයින් කරපු හින්දා එයාව ජීවත් කරවන්න අවශ්‍ය උපරිම ස්ටෙප්ස් ගන්නවා ඩොක්ටර්ස්ලා. ඒ හින්දා නේසල් ටියුබ් එකක් දැන් දාලා තියෙනවා. ඒකෙන් තමයි දියර වර්ග දෙනවා චුට්ට. මොකද අද දවස් 12ක් ෆාස්ට් එක පටන් අරන්. ඉතින් අර ඒ හින්දා කියන්නේ ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න බෑ, කතා කරන්න බෑ, හුස්ම ගන්න අමාරුයි වගේ අපහසුතා තියෙනවා.
ඉතින් හරිම මේ දුර්වලයි. ඒක තමයි කියන්න තියෙන්නේ. අපි කියන්නේ දිගින් දිගටම මේ සලේ ගැන කටයුත්ත වුණත් සලේ දැන් එක්තරා වෙලාවක මේ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය දීලා එක හිටි හැටියේම ඒ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය දෙන්නේ නැතුව උපවාසයක් ආරම්භ කිරීම ඇතුලේ මං හිතන්නේ ඒක සාධාරණ නෑ කියලා. මොකද පාස්කු වැනි ප්‍රහාරයක් නින්දිත ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒ එල්ල වෙලා තියෙන ප්‍රහාරයේ කොටස්කරුවෙක් හෝ ඒ එල්ල වෙලා තියෙන ප්‍රහාරයේ යම් සැකකටයුතු පුද්ගලයෙක් ලෙස නම් කරලා තියෙනවා තුන්වෙනි සැකකටයුතු පුද්ගලයා කියලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ එවැනි අවස්ථාවක ඔහුට තියෙන්නේ පරීක්ෂණ වලට සහාය දීලා ඔහු නිදොස් නම් ඔහු නිදොස්ය කියන කාරණය සනිටුවම් කරගන්න.